සිල් සහිතව දන් දෙනවනම් කාරණාව තවත් හුඟක් උසස්. සිල් නැතුව දන් දෙනවට වඩා සිල් ඇතුව දන් දෙන එක වටිනවනේ. මොකද තවත් සූත්‍රවල පෙන්නලා තියෙන ඔය ජානුස්සෝනි වාගේ සූත්‍රවල සිල් නැතුව දන් දුන්නාම මොකද වෙන්නේ කියලා. ඇත්තු වෙලා උපදිනවා, අස්සයෝ වෙලා ඉපදෙනවා, වෘෂභයෝ වෙලා ඉපදෙනවා, සුනකයෝ වෙලා ඉපදෙනවා. මෙහෙම ආත්මවලට යන්න හේතුවක් තමයි සිල් නැතුව දන් දීලා. මේ කුමන ආත්මයක ඉපදුනත් ආහාර පාන හිග නැහැ. දන්නවනේ සමහර සුනකයෝ මිනිස්සුන්ට වඩා සැප විඳිනවා. ඇත්තු වෙලා උපදිනවා කියලා කියම ඔය කොට අදින බර අදින ඇත්තු ගැන නෙමෙයි සඳහන් කරන්නේ. බුමුතුරුණු මත ඉන්න සුවඳ මල් වලින් වියන් බැඳපු මල් වියන් යට ඉන්න නිතර සුවඳ ගල්වන ප්‍රණීත ආහාර පාන ආදීන් අඩු නැති රජ්ජුරුවන්ගේ මංගල හස්තියා වාගේ අය ගැනයි මේ සඳහන් කරන්නේ. මිනිසුන්ගේ ආදරේ, දයාව, කරුණාව ලැබෙන, නොයෙක් සැලකිලි සත්කාර සංග්‍රහ ලැබෙන, මිලියන ගණන් වටින අශ්වය වෙලා ඉපදෙනවා. පුදුම සත්කාර ලැබෙන්නේ. හොඳට දන් දීලා තියෙනවා. සිල් නැති නිසා තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා. එහෙමනම් සඳහන් කළොත් දානය, සීලය, දානය, භාවනාව කියලා. නමුත් පින්නතුනි එහෙම පෙන්නලා නැහැ. මොකද මේ ශාසනයේ අනුපූර්ව ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. මිනිසුන්ට සිල් රකින්න කිව්වට මිනිස්සු සිල් රකින්නවා අඩුයි. හැබැයි දන් දෙන්න කැමතියි. සිල් ගන්න යන් කිව්වොත් එන්නේ නැති අය දන් දෙන්න යන් කිව්වොත් එනවා. ඒකයි මේ කාරණාව මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. කාලයක් තිස්සේ දන් දීගෙන යනකොට ඒ පුජ්‍යලයට සිලුත් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි සිල් ගන්න යන අයට භාවනා කරන්න එන්න කිව්වට එන්නේ නැහැ නේ කවුරුවත්. ටික දෙනයි එන්නේ. ඔක්කොම එන්නේ නැහැ භාවනා කරන්න. හැබැයි කලක් සිල් රැකගෙන ඉන්නකොට භාවනාවක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඊට අනුව තමයි මේ අනුපූර්ව ප්‍රතිපදාව හැදිලා තියෙන්නේ. එහෙනම් දන් දෙන්න ඕනේ. සිල් ආරක්ෂා කරගන්න ඕනේ. භාවනාව දියුණු කරගන්න ඕනේ.